සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ ධර්ම දේශනාවට ප්‍රථම පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ. මගේ මේ කටහඬ ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මම මේ ඊයේ පොළොන්නරුවේ බණක් කියලා එහෙ ඉඳන් එන්නේ. උණත් හැදුනා. නමුත් මේ බාරගත්ත පින්කම් වලට දැන් මෙතෙන්ට අද ආවේ නැත්තම් මොකද වෙන්නේ? කොහොම හරි යන්න ඕනේ. තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න. ඒක අපි කරන්ට එපැයි පින්නතුනේ. සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ මේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්න